අයිබෝන් 2024 උතුරු පැල්මටා සිංහල පාසලේ 1 සහ 2 වසරේ නංගිලා මල්ලිලා ඉදිරිපත් කරපු පර්ෆෝමන්ස් එකයි මේ. අද සෙනසුරාදා හින්දා ඔක්කොම ගෙදරනේ. කොහොමද පුතාලග පහුගිය සතියේ ඉස්කෝලේ විස්තර? මම කියන්නමයි හිටියේ අම්මටයි තාත්තටයි. අපේ පන්තියේ ඩිස්කස් කරා ලබන සතියේ ටීනා ඔස්ට්‍රේලියා ඩේ එක ගැන. අපේ පන්තියත් ඒ ගැන කතා කරුවා. තාත්තේ අපිට බැරිද ක්ලීන් අප් එකක් ලාස්ටි කරන්න? නීමයි මල්ලි මාත් හරි ආසයි ඒ පැඩේට. ඒක බොහොම හොඳ දෙයක් පුතාලට කරන්න පුළුවන් නම්. ඔයාලා සෙල්ලම් කරන පාක් එකේ හරියට කුණු තිබුණා. එහෙමනම් ඉතින් පුතාලට පුළුවන් යාළුවෝ එකතු වෙලා පාක් එක සුද්ධ කරන්න. මම එමනම් අනිත් යාළුවන්ටත් කතා කරලා ඒක ලාස්ටි කරන්න. යේ අද අංකලුත් එනවා අපිත් එක්ක පාක් එක සුද්ධ කරන්න. ඔව් අපි හොඳ වැඩක් කරමුකෝ. ඔන්න අපි ග්ලව්ස් ගෙනාවා. දාගන්නකෝ ඒවා. මමත් ගෙනාවා බින් බෑග්ස් ටිකක්. නියමයි මේක ෆන් වැඩක්. අංකල් අපිට ටීචර් කියලා දුන්නේ මේවා ගැන. ඒ කියන්නේ පුළුවන් තැනකදී උදව් කරන්න. ටීම් එකක් විදියට වැඩ කරන්න. අමංගේ අවත පරිසරය පිරිසිදුව තියාගන්න. එමනම් අපි පටන් ගමු නේද? ඔන්න බොරු කරන්න බෑ. අපි එකතු කරන්නේ කොළ කෑලි විතරයි. වීදුරු කෑලි තිබුණත් අපි අංකල්ට දෙමු. ඊයෝ බර්ගර් එක කොන වෙලා. යප්. ඕකේ එක් මිනිත්ක ගාබේජ් බෑග් එකට දාන්න. අන්න අපේ තීත දෙනවා. අහුලකුණු අපලමු හරි වෙන්නේ තෝරමු. වීදුරු වෙනකමු ලෝකය ලස්සන කරමු. මට පේන්නේ මෙතන ලංකාවේ ළමයි කට්ටියක් ලොකු වැඩක් වගේ. ඔව් සවෙන් මේක අපේ කමියුනිටි නිවුස්පේපර් එකට හොඳ ආටිකල් එකක් වෙයි. අපි කතා කරලා බලමුකෝ මොකක්ද මේ වැඩේ කියලා. Hi uncle. අපි දෙන්න local community newspaper එකේ. අද රමදානයක් වගේ. ඔව් අද clean up Australia day එකනේ. ඒක ගැන තමයි අපි අද නිවුස් ටිකක් හොයන්නේ. ආන්ටි ෆොටෝස් ටිකක් ගත්තට කමක් නැද්ද? local community paper එකට දාන්න. newspaper එකෙන් හින්දා කමක් නෑ. මේක හොඳ example එකක් වෙයි ඔක්කොම ළමයින්ට. බොහොම ස්තුතියි. Excellent work guys. අයන් බලන්නකෝ අපේ ලංකාවේ ළමයි කොච්චර හොඳද කියලා. ඔව් සවෙන් හරිම සතුටුයි. අපි ඉක්මනට මේ ආටිකල් එක local community newspaper එකට දාමු. With fireball. I mean, right now it's our turn.
ආයිබෝවන් ළමයි අද මේක ස්පෙෂල් ඇසැම්බලි එකක්. පළවෙනි වතාවට අපේ ළමයින්ගේ වැඩක් ලෝකල් කමියුනිටි නිවුස් පේපර් එකේ පළ වෙලා තියෙනවා. අපේ ළමයින්ගෙන්ම අහලා බලමුකෝ මොකද්ද මේ විශේෂ දේ කියලා. ගිය සතියේ අපි Clean Up Australia Day එකේ පාක් එක සුද්ධ කරා. එදා ලෝකල් නිවුස්පේපර් එකේ අයියලා දෙන්නෙක් අපේ ෆොටෝස් ගත්තා. අපි ඊට පස්සේ සෙල්ලමක් කරා. බලන්න මේ ළමයි කොච්චර හොඳ වැඩක්ද කරලා තියෙන්නේ කියලා. මට මේ වෙලාවේ මතක් වෙනවා ලස්සන සින්දුවක්.